අප ජීවත් වන පෘථිවියත් ඊට අදාළ මව් තාරකාව වන සූර්යයාත් එම සූර්යයා මධ්‍ය කේන්ද්‍රය වූ විශාල ග්‍රහලෝක ග්‍රාහක වාමන ග්‍රහයන් හා වෙනත් බොහෝ දෑ අඩංගු විශ්වයේ වූ මේ කුඩා අවකාශීය පද්ධතිය සෞරග්‍රහ මණ්ඩලය ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. මේ ශීරපත මන්දාකිණියේ ඉතා කුඩා අවකාශයක පිහිටා ඇති ඉතාමත් වැදගත් අවකාශීය වස්තු එකතුවක්. ඉතින් මේ සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රාසන්නව පවතිනුයේ අප මව් තාරකාව වන සූර්යයයි. සූර්යාගේ ප්ලාස්මා වලින් සෑදී ඇති අභ්‍යන්තරය හයිඩ්‍රජන් හා හීලියම් මගින් සමන්විත වෙනවා. එමෙන්ම සූර්යයා අධික ගුරුත්ව ආකර්ෂණ බලයක් දරන නිසා අනෙකුත් ග්‍රහලෝක හා ග්‍රාහක ආදී බොහෝ දෑ සූර්යයා වටා එයට ආකර්ෂණය වෙමින් පවතිනවා. සූර්යාගේ මධ්‍යගත උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15ක් පමණ වන අතර අධික මතුපිට උෂ්ණත්වයක්ද එහි පවතිනවා. ඉතින් මේ සූර්යයාට ඉතාම ආසන්නයෙන් බුධ ග්‍රහයා පරිභ්‍රමණය වන අතර එය වියලි හා කුඩා ග්‍රහලෝකයක් වන අතර අධික උෂ්ණත්වය නිසා නිතරම පිලිස්සී යන මුඩබිමක් බවට පත්වී තිබෙනවා. සූර්යයා වටා එක් පටයක් ගමන් කිරීමට බුධ ග්‍රහයාට දින 88ක් ගත වෙනවා. ඉතින් බුධ ග්‍රහයාගෙන් පසුව හමුවන සිකුරු ග්‍රහලෝක පෘථිවියට සමාන පෘථිවියේ නිවුන් සහෝදරයෙකු බඳු ග්‍රහලෝකයක්. කලක් මෙහි ජීවීන් සිටි යයි බොහෝ දෙනෙකු අනුමාන කළ නමුත් දියුණු තාක්ෂණය මගින් මෙයද මහා කටුක අධික හරිතාගාර ආචරණයක් සහිත කටුක ග්‍රහලෝකයක් බව සොයාගෙන තිබෙනවා. වර්ග කිලෝමීටර් 12104ක් වන මේ සිකුරු ග්‍රහලෝකය පරිභ්‍රමණය සඳහා දින 225ක් ගත කරනවා. ඉතින් පෘථිවියේ අපට හිරු බැසීමට මොහොතකට පෙර ඉරබට තරුව ලෙසත් හිරු පෑයීමට මොහොතකට පෙර පහන් තරුව ලෙසත් දිස්වන්නේ මේ සිකුරු ග්‍රහලෝකයයි. ඉතින් ඔබටත් පහසුවෙන්ම මේ නිසා සිකුරු ග්‍රහලෝකය පෘථිවියේ සිටම නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු පෘථිවිය ගැන. පෘථිවිය යනු දැනට දන්නා කරුණු අනුව නිශ්චිතවම කියන්න පුළුවන් ජීවීන් සිටින විශ්වයේ වැදගත්ම ග්‍රහලෝකයයි. මානව ජීවිතය පැවැත්මට සුදුසුම ග්‍රහලෝකයයි. මෙහි ජලය, වායුගෝලීය ඔක්සිජන් සහ ජීවයට අවශ්‍ය වටපිටාවක් පවතිනවා. ඉතින් සාමාන්‍යයෙන් පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වීමට දින 365ක් ගත කරනවා. ඉතින් අඟහරු ගැනත් කතා කරමු. ඉතින් අඟහරු ගැන කියනවා නම් රතු ග්‍රහයා නොහොත් අඟහරු යනු පෘථිවියට සමාන යම් පාරිසරික ස්වභාවයන්ද ඇති දියරමය හෝ අයිස් ජලය ඇති බවට විශ්වාස කරන ඔක්සයිඩ් අඩංගු ග්‍රහලෝකයක්. දැනට පෘථිවි වාසීන් වන අප සැවම විශ්වාසයෙන් හා පරීක්ෂණාත්මකව වැඩිම අවධානයකින් යුතු වැදගත්ම ස්ථානයක තබා ගන්නා ග්‍රහලෝකයක් වන අඟහරු මිනිසා විසින් දියුණු තාක්ෂණය යොදා ගනිමින් රෝවර, ලෑන්ඩර, චන්ද්‍රිකා මගින් වැඩිම අවධානයක් යොමු කළ ග්‍රහලෝකය බවටද පත් වෙනවා. ඒ වගේම තමයි අනාගත මානව ජනාවාස ඉදිකරනු ඇතැයි අපේක්ෂිත ග්‍රහලෝකය වන්නේද අඟහරු ග්‍රහලෝකයයි. ඉතින් මේ අඟහරු ග්‍රහලෝකයට සූර්යයා වටා එක් පටයක් පරිභ්‍රමණය වීමට පෘථිවි දින 687ක් ගත වෙනවා. ඉතින් මේ අපි ඉහත කතා කළ ග්‍රහලෝක හතරම අභ්‍යන්තර ග්‍රහලෝක වන අතර ඉන් පසුව හමුවන ග්‍රහලෝක බාහිර ග්‍රහලෝක ලෙස විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබනවා. ඉතින් අපි ඊළඟට කතා කරමු සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතර යෝධයා ගැන. ඉතින් ඊළඟට අපිට හමුවන්නේ බ්‍රහස්පති ග්‍රහලෝකයයි. එය සෞරග්‍රහ මණ්ඩලයේ පවතින විශාලතම හා යෝධ වායු දැවැන්තයෙක්. එනම් ගෑස් ප්ලාස්මා මෙහි අඩංගු වෙනවා. මතුපිට ගොඩ බැසීමට නොහැකි අතර නිරන්තරයෙන් ඇතිවන සුළි සුළඟ මගින් බ්‍රහස්පති මත නිරන්තරයෙන්ම කුණාටු ඇති කරනවා. ඉතින් සෞරග්‍රහ මණ්ඩලයේ දීර්ඝතම සුළි කුණාටුවට හිමිකම් කියන්නේද මේ බ්‍රහස්පති ග්‍රහලෝකයයි. ඉතින් මේ බ්‍රහස්පති ග්‍රහලෝකයට පරිභ්‍රමණය සඳහා පෘථිවි වසර අවුරුදු 12ක් ගතවන අතර චන්ද්‍රයන් රැසක්ද බ්‍රහස්පති වටා පරිභ්‍රමණය වෙමින් පවතිනවා. ඉතින් සෙනසුරුද අලංකාර වලලු පද්ධතියක් අඩංගු ග්‍රහලෝකයක් වන අතර හයිඩ්‍රජන් හා හීලියම් වලින් යුතු යෝධ වායු යෝධයෙක් ජීවයට හිතකරයයි විද්‍යාඥයන් පරීක්ෂණාත්මකව සනාථ කරමින් පවතින චන්ද්‍රයන් රැසක්ම මේ සෙනසුරු හා බ්‍රහස්පති යෝධයන් සතුව පැවතීම විශේෂත්වයක්. ඉතින් ඊළඟට අපි කතා කරමු යුරේනස් ගැන. යුරේනස් යනු සෞරග්‍රහ මණ්ඩලයේ අසාමාන්‍ය ලෙස පහතින් ඇති සහ මීතේන් නිසා නිල් පැහැයෙන් යුතු ගොඩ බැසීමට ඝන මතුපිටක් නොමැති ග්‍රහලෝකයක්. ඉතින් යුරේනස්ට සූර්යයා වටා එක් පටයක් පරිභ්‍රමණය වීමට පෘථිවි වසර 84ක් පමණ ගතවන අතර සූර්යයාට ඉතා දුරින් පැවතීම නිසා බොහෝ
අඩු උෂ්ණත්ව ඇති ශීත කටුක ග්‍රහලෝකයක් බවට පත්වීමට යුරේනස්ට සිදු වී තිබෙනවා. ඉතින් යුරේනස්ගෙන් පසු අපට හමුවන්නේ නෙප්චූන් ග්‍රහලෝකයයි. නෙප්චූන් දැනට දන්නා පරිදි අවසාන හා ඈතින්ම වූ ග්‍රහලෝකය වන අතර ඉතා කටුක ශීතලකින් යුතු ග්‍රහලෝකයක්ද වෙනවා. ඒ වගේම තමයි නෙප්චූන් මතට සූර්යාලෝකය පතිත වීම ඉතාමත්ම අවමයි. මේ ග්‍රහලෝකයේ වේගවත් සුළි කුණාටු තිබීමත් ගොඩ බැසීමට ඝන මතු පිටක් නොමැති වීමත් හීලියම් මීතේන් වලින් යුතු අයිස්මය ගැඹුරු හරයක් තිබීමත් නෙප්චූන් විශේෂත්වයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කළේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා හා අනෙකුත් ග්‍රහලෝක ගැන ඔබ දැනගත යුතුම විස්තර කිහිපයක් ගැන පමණයි. ඉතින් මේ වගේම තවත් දවසක සෞරග්‍රහ මණ්ඩලයේ කුඩා ග්‍රහලෝක සහ අනෙකුත් වාමන ග්‍රහලෝක අනෙකුත් අභ්‍යවකාශ වස්තුන් කුයිප පටිය ඕස්ට් වලාකුළ ඇස්ටරොයිඩ් කලාපය උල්කාපාත සහ මේ සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භය පැවැත්ම සහ විනාශය ගැන සවිස්තරාත්මකව කතා කරමු. ඉතින් අදට අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.